සුබ දවසක් ඔයාලා හැමෝටම. දැන් අපි බලන්න යන්නේ අපි දාපු ඇඩ් එකක් අපි කොහොමද එඩිට් කරන්න කියලා. මේක ඔයාලා ගොඩක් අයට තිබු ප්‍රශ්නයක්. එහෙනම් මේකට අපි මුලින්ම කරන්න ඕනේ අපි මේ ඇඩ් එක දාන්න පාවිච්චි කරපු account එකට ඉස්සෙල්ලාම log වෙන්න ඕනේ. එතකොට මම මෙහෙම login ගිහිල්ලා username එකයි password එකයි type කරලා log වෙන්න තියෙන්නේ. දැන් මම මෙතන remember me කියන ටික එක දාලා තිබ්බ හින්දා මගේ username එකයි password එකයි මෙතනට auto එනවා. ඉතින් ඔයාලටත් ඔයාගේ username එකයි password එකයි මේ විදිහට හරි නැත්නම් type කරලා හරි දාලා login කියන එක ඔබන්න තමයි තියෙන්නේ. අපි login කියන බටන් එක එබුවට පස්සේ අපිට පේනවා දැන් you have successfully logged in කියලා. ඔන්න දැන් අපිට තියෙන්නේ අපේ ad එක හොයාගෙන ඒක edit කරන්න. එතකොට මේකට අපි මුලින්ම කරන්න ඕනේ මෙන්න මෙතන තියෙනවා ඉරි තුනක්. ඒ ඉරි තුන ක්ලික් කරාට පස්සේ අපිට පෙන්නනවා මෙතන my ads කියලා එකක්. අපි my ads කියන එක හොයාගෙන ඒක ක්ලික් කරන්න ඕනේ. එතකොට අපිට පෙන්නනවා මෙතන මම දාලා තියෙන ad. මේ වෙද්දි මම දාලා තියෙන ad පෙන්නනවා. එතන මේක තමයි මම දාපු ad එක. මම දැන් ඒක edit කරන්න යන්නේ. එතන ඔයා දැන් log වෙලා ඉන්න හින්දා ඔයාට පෙන්නනවා මෙන්න මේ edit කියන බටන් එක. ඔන්න දැන් ඔයාට පුළුවන් ඔයාගේ ad එක edit කරන්න පටන් ගන්න. ඔන්න මම දැන් example boarding place title 2 කියලා දානවා. title 2 girls boys නේ මම මේකට family couple කියලා දානවා. මම girls අයින් කරනවා. university students මම school children අයින් කරනවා. factory workers අයින් කරනවා. working professionals ලා දානවා. ඔන්න මම example city 2 කියලා වෙනස් කරනවා. ඔන්න මම තවත් දුරකථන අංකෙත් මට ඕන වෙනස් කරන්න පුළුවන්. මම ඔන්න මේක එක අංකයක් වෙනස් කරලා පෙන්නනවා ඔයාලට. 0.76යි මේක හැබැයි වැඩ කරන නම්බරයක් වෙන්න ඕනේ නැත්නම් රිජෙක්ට් වෙනවා. මම කැමති නැහැ මගේ ඊමේල් එක පෙන්නනවට. මම ඒක හින්දා ඊමේල් එකත් මේකදී අයින් කරන්න කල්පනා කරනවා. 1 month key money needed මම දානවා තව මේකට all the bills are included කියලා. ඊට පස්සේ example university 2 කියලා මම වෙනස් කරනවා. මම කැමති නැහැ මම මේකේ වෙනස් කරන්න කැමති මගේ logo එක. දැන් ඔයාලට පේනවා දැන් තියෙන මේ logo එක මම ඒ වෙනුවට දානවා මෙන්න මේ වෙන logo එකක් දානවා. ඊට පස්සේ මෙතන දැන්ට තියෙන දෙකයිනේ මම මෙතන මේ දෙක අයින් කරලා මම දානවා ඒකටත් අපේ logo දෙකම දානවා. හරිද? මම දැන් ඒක logo දෙක දැම්මා මේක එකක් අයින් කරනවා. එතකොට ඊට පස්සේ ඔන්න මම මේවා ඔයාලට කැමති විදිහට වෙනස් කරන්න පුළුවන්. මම මේකට කර්ටන් දානවා, චෙයා දානවා, මේවා අයින් කරනවා, බෙඩ් ඩයිනින් අයින් කරනවා. ඊට පස්සේ ඩයිනින් ඒරියා එකක් තියෙනවා කියලා දානවා. බැල්කනි දෙකක් තියෙනවා කියලා දානවා. බැල්කනි හතරක් තියෙනවා කියලා දානවා. බෙඩ් නැහැ කියලා දානවා. හරිද? මම මේවා දාන්න. ඒතර ඔයාලට පුළුවන් බලන්න මේක හරියට එඩිට් වෙලාද කියලා. දැන් මෙතන එක්කෙනෙක් ඉන්නවනම් මම දාලා තියෙන්නේ 2,50,000 අයියෝ වැරදීනේ මම එක 25000 කරනවා. මුළු ස්ථානය සඳහා 40000ක් කියලා වෙනස් කරනවා. ඕනනම් තව දාන්නත් පුළුවන්. මම දාන ඕන්න එක කාමරයක දෙන්නෙට 3 දෙනෙක් ඉන්නත් පුළුවන්. ඔන්න තවත් බස් නම්බරයක් දානවා අපිත් 138 දාමු. ඔන්න මේක කිලෝමීටර 1 නෙමෙයි 2 කරමු. ඔන්න අපි දාමු can you provide meal ඔබ ස්ථානයේම ආහාර ලබා ගත හැකි නම් අපි ඒකට ටික එකක් දාමු. ඉතින් breakfast එකයි dinner එකයි අපි ඕනනම් දෙන්නම් කියලා. එහෙම දෙනවා නම් දිනකට එක් ආහාර වේලක් ලබන්නේ නම් එක් අයෙකුට මාසෙකට අමතර ගෙවිය යුතු මුදල. කෑම දෙනවා නම් උදේ රැයි එක කෑම වේලකට රුපියල් 200 ගානේ දැම්මොත් මම දානවා කෑම දෙනවා නම් රුපියල් 4000ක් මාසෙට වැඩි වෙනවා. හරිද? ඊට පස්සේ ස්පෙෂල් මැසේජ් එක calm environment මම දානවා description 2 කියලා. හරිද? මොකද මට ඕනේ දැන් ඔයාලට පෙන්නන්න මේක එඩිට් වෙන්නේ කොහොමද කියලා. එහෙනම් බලමු දැන්. ඔන්න remove activate කියලා බටන් එකක් තියෙනවා. අපි කරන්න ඕනේ edit කියන එක. ඔන්න. දැන් වැටුණා මට post has been successfully updated කියලා. ඔයාලට මෙතන මගේ alert එක පෙන්නුවේ නැහැ. මොකද මම මේක laptop එකයි screen record එක දාලා තියෙන version එක. ඔන්න මේ තියෙන්නේ අපේ අලුතෙන් අපි දාපු
ඇඩ් එක. බලන්නකෝ කලින් ඇඩ් එකට වඩා ගොඩක් වෙනස් නේද? අපි නිකන් මේක ඇතුළට ගිහලා බලමුකෝ. ඔන්න මේ තියෙන්නේ අපිට පෙන්වන ඇඩ් එකනේ. ඔය බලන්න මම අයින් කරපුවා අයින් වෙලා දාපුවා දැමිලා. බලන්න අපි වෙනස් කරපුවා ඒ විදිහටම වෙනස් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ දැන් මම ඊමේල් එක අයින් කරා. දැන් මෙතන බලන්න ඔයාලට ඊමේල් එක නෑ. මොකද ගොඩක් අය අපෙන් අහනවා අයියෝ ඊමේල් එක අයින් කරලා දෙන්න. මේක වෙනස් කරන්න ඕනේ. ඔන්න මං හිතනවා මේ හැම දෙයකම දැන් ඔයාලට උත්තර හම්බුණා කියලා. එතකොට මේ විදිහට දැන් ඔයාලට ඔයාගේ ඇඩ් එක වෙනස් වෙලා තියෙනවා බලන්න පුළුවන්. එහෙනම් මං හිතනවා පැහැදිලි කියලා. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලට අපේ කස්ටමර් හෙල්ප් සේවාව ඕනෑම වෙලාවක සම්බන්ධ කරගන්න පුළුවන්. ඒකට මේ need help වලට ගිහිල්ලා chat with us එකට ගිහිල්ලා අපිව සම්බන්ධ කරගන්න එහෙනම් සුබ දවසක් ඔයාලා සියලුම දෙනාට. ස්තුතියි.